නේද? අනේ කෙල්ලනේ වැඩ කරන මේ රට මැද පෙරදිග ඇවිල්ලා වැඩ කරන කෙල්ලනේ. විශේෂයෙන් කෙල්ලන්ට කොල්ලන්ටත් එක්ක මේ කියන්නේ උඹලා හම්බ කරන සල්ලි වලට උඹලා කෑදර වෙයලා උඹලා පෙරේත වෙයලා. මොකද දන්නවද මං එහෙම කියන්නේ? එහෙම නොවුනොත් අපි ලංකාවට යනකොට අපි වැඩ කරලා විතරයි කිසිම දෙයක් ඉතුරු කරලත් නැහැ අපිට කියලා කිසිම දෙයක් කරගනත් නැහැ. අන්න ඒකයි මම මේ කියන්නේ මෙහෙම. එහෙම කියන්නේ අපි දැන් රට ආපුවාම අපේ ලංකාවේ මිනිස්සුන්ට ගොඩ ප්‍රශ්න තියෙනවා. සැමියාට, සහෝදරයන්ට, සහෝදරියන්ට, දරුවන්ට හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ඔක්කොම අපිට කතා කරලා කියනවා. අපිට පුළුවන් හැටියට අපි ඒ ඔකොටම අපි මාසේ පඩිය ගත්තාම අරයට ටිකයි මෙයාට ටිකයි එයාට ටිකයි ඔකොටම බෙදනවා. බෙදපල්ලා පුළුවන් හැටියට බෙදපල්ලා. හැබැයි Tamanට කියලා රුපියල් 10000ක් හරි අපි ගන්න පඩියෙන් රුපියල් 10000ක් හරි ඉතුරු කරපල්ලා. ඉතුරු කරලා ඒ අපිට දැන් අපේ විස්තර බලන්න ෆෝන් වලින් විස්තර බලන්න පුළුවන් ක්‍රමයක් හදලා තියෙනව නේද? එහෙම ඇප් එකක් තියෙනවා. හැම බැංකුවකම ඇප් එකක් තියෙනවා. ඒකත් බැරි නම් ලංකාවේ තමන්ගේ කියලා එකෙක් ඉන්නවනේ මොකෙක් හරි. අන්න ඒ ඉන්න එකාට කියපන් තමන් මාසේ පඩිය ගත්තාම මම මෙච්චර ගාණක් මගේ account එකට දැම්මා. මට ඒකේ ෆොටෝ එකක් ගහලා එවන්න මට බලන්න ඕනේ. මොකද තමන්ගේ සල්ලි තමන්ගේ ඇස් දෙකෙන් දකිනකොට තමයි බං සල්ලි වලට ආසාව කියන එක ඇති වෙන්නේ. අනිවාර්යෙන් සල්ලි වලට ආස කරපල්ලා. නැත්තම් නම් ගොඩ යන්න හම්බෙන්නේ නැහැ මෙදා කපේ. කෑදර වෙයලා සල්ලි වලට. රටවල ඇවිල්ලා වැඩ කරන ඔයාලගෙන් මම මේ අහන්නේ. ඔයාලා මෙච්චර මහන්සිලා හම්බ කරලා මාසෙට ගන්න පඩියෙන් ඔයාලට කියලා ඔයාලා හම්බ කරන සල්ලි ඔයාලට ඕන විදිහට ඔයාලට ඕන දේවල් ගන්න, ඔයාලට ඕන දේවල් කරන්න ඔයාලා වියදම් කරලා තියෙනවද? නෑ නේද? ඒකින්ද තමයි බං මෙච්චර මේ කියන්නේ. ඔයාලා හම්බ කරන සල්ලි වලින් ලංකාවට ගිහලා ඔයාලට ඕන දේවල් කරන්න, ඔයාලට අඩුම තරමේ ඇඳුමක් ගන්නවත් ඔයාලට ලංකාවට ගිහම සල්ලි නැති වෙනවා. මොකද ඔයාලා හැමදාම කරන්නේ තව පඩිය ගත්තාම තියෙන ප්‍රශ්න විසඳනවා. ලංකාවේ අයගේ තියෙන ප්‍රශ්න විසඳනවා. හැබැයි Tamanගේ ප්‍රශ්න එහෙම. මොකද අපි රටනේ ඉන්නේ අපිට ප්‍රශ්න පේන්නේ නැහැ. අපිට පඩිය එනවා ආරයාගේ ප්‍රශ්න විසඳනවා, මෙයාගේ ප්‍රශ්න විසඳනවා. ඕක තමයි කරන්නේ. එහෙම නෙමෙයි. Tamanට කියලා කීයක් හරි ඉතුරු කරන්න ආස හිතෙන්නේ කොහොමද දන්නවද? Tamanගේ account එකේ බලාන ඉද්දි සල්ලි කොච්චරද කියලා ඒ කියන්නේ මට වචනේ නැහැ බම් මේක කියන්න. සල්ලි කොච්චරක් තියෙනවද කියලා අපි දකිනකොට මාසෙන් මාසෙට ඒ ගාන වැඩි වෙනකොට ඒක දකිනකොට තමයි බං සල්ලි වලට ආස හිතෙන්නේ. වෙන මුකුත් ඕනේ නැහැ. මාසෙන් තමන් ඉතුරු කරන ගාන බලපල්ලා තමන්ගේ ඇස් දෙකෙන්. අන්න එතකොටයි ආස හිතෙන්නේ ඉතුරු කරන්න.